රත්නయ్యා වැස්සියෝ දක්කන්නේම බාම් ඇදගෙනමනේ එක ජාසිරි මංගලම් කිව්වලු මොකද කිව්වේ? ආලු ගෙදර බලපින්සයි කියලා කාටවත් කරදරයක් නැහැ නේ. කොහොමද කියන්නේ? අනේ කාලයක් තිස්සේ තොගේ මායියාගේ කෙරුම් කාර්කන් දිහා බලාගෙන ඉන්නේ. කොපිලගේ වලත්කන් දිහා ගමේ මිනිස්සු හැමදාම ඇස්කම් පියාගෙන බලන් ඉන්නේ. අන්න ඒක හොඳට මතක තියාගනි. රත්නయ్యා කමක් නැහැ. කමක් නැහැ. ඔබ මට ගාපන්. මගේ තුන් හිතකවත් ඒකට තරහක් නැහැ. ඔබ මට ගූ හුච්චෙන් අනලා ගාපන් ඒක කමක් නැහැ. හැබැයි ඔබ මේකේ අම්මට මුකුත් කියන්න එපා. ඒකි පව් බා. කොට වහගෙන පැත්තකට වෙලා හිටපියව. කියලා යන්න. රත්තාමි ලවාගේ මිනිස්සු සුදු පිරුවට ඇඳගෙන උස් පුටු වල වාඩි වෙලා ඉන්නේ අපි හින්දා අන්න මොන්න දෙනකම් වස්තුව පැටියෝ පොඩ්ඩක් පිටුපෑව විතරයි දැන්වත් මොකද කියාපා උන්ට වඩා මම හොඳයි නේද තේරෙන්නේ නැහැ බං. මට කවදාරි දවසක තේරෙනකොට උඹලා අප්පොච්චා වලපල්ලට ගිහිල්ලා තියෙනවා. උඹලා අප්පුච්චා වලලා පුතෙන් වල ගස් පැල වෙලා තියෙනවා. ගස්